දැඩි හිරු රශ්මියක් තියෙන දවසක ඔයත් ඔයාගේ වතුර බෝතලේ වාහනේ ඇතුලේ දාලා යනවද? එහෙනම් දැනගන්න. ඔයා නොදැනීම පිළිකා කාරකයන් ඔයාගේ ශරීරයට ඇතුළු කර ගන්නවා කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ පිළිකා කාරක තියෙන ආහාර සහ පාන වර්ග ගත්ත පමණින් අපිට පිළිකා වැනි දරුණු රෝගාබාධ ඇති වෙනවා කියලා. ඒත් ඇත්තටම අපි කවදාවත් නොහිතන ක්‍රමවලිනුත් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙන්න පුළුවන්. ඔයා අහලා තියෙනවද ශුද්ධ ප්ලාස්ටික් එහෙමත් නැත්නම් මයික්‍රෝ ප්ලාස්ටික් ගැන? සාමාන්‍ය ශුද්ධ ප්ලාස්ටික් කියලා කියන්නේ විශාල ප්ලාස්ටික් ද්‍රව්‍ය බිඳී යාමෙන් ඇතිවෙන මිලිමීටර 5ට වඩා අඩු ප්‍රමාණයට ශුද්ධකරණය වූ කෘත්‍රිම බහු අවයවික සංයෝගයන්. මේ කුඩා අංශු ආහාර, ජලය සහ ආශ්වාස වාතය හරහා මිනිසුන්ගේ පරිභෝජනයට ලක් වෙනවා. ඉතින් ඔයා දැඩි හිරුවෙලියේ වාහනවල තියලා යන වතුර බෝතල් වලින් වතුර බොනකොටත් ප්ලාස්ටික් සහ අයිපොක්සි රයිසින් වැනි ඇතම් ආහාර ද්‍රව්‍ය සමග ස්පර්ශ වන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් වන BPA නොහොත් බිස්පෙනෝල් A සහ ඇන්ටිමනි වගේ රසායනික ද්‍රව්‍යත් ජලයත් සමග ඔබේ ශරීරයට ටිකෙන් ටික ඇතුල් වෙනවා. මේ රසායනික ද්‍රව්‍ය ටිකෙන් ටික උනත් කාලයත් සමග පානය කිරීමෙන් පිළිකාකාරක ඇතිවීමේ හැකියාවක් තියෙනවා. නමුත් EPA නොහොත් එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය කියන්නේ සාමාන්‍ය තත්ත්වයටතේ මේ රසායනික ද්‍රව්‍ය අවසරලත් සීමාව තුළ තියෙනවා කියලා. කෙසේ වෙතත් වාහනය ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 70ට වඩා වැඩි වෙනකොට කාන්දු වෙන රසායනික ද්‍රව්‍ය දස ගුණයකින් ඉහළ යන්න පුළුවන්. ඒක හරිම භයානකයි. ඒ වගේම ඒකෙන් බැක්ටීරියා සහ E. coli වර්ධනය වෙන්නත් පුළුවන්. ඒක ඔයාගේ ආමාශය ආන්ත්‍රික සෞඛ්‍යයට ගොඩක් භයානකයි. එහෙමනම් ඇත්තටම ඔයාට මේ අවදානම වළක්වා ගන්න ඕන නම් ඔයාට ප්ලාස්ටික් වතුර බෝතල් වෙනුවට ලෝහ වතුර බෝතල් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔයා වාහනයෙන් පිට වෙන සෑම අවස්ථාවකම වතුර බෝතලය අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ සෞඛ්‍ය කරුණු ඔබටත් වැදගත් වුණා කියලා හිතනවා නම් තවත් කෙනෙක් දැනුවත් වෙන්න ෂෙයා කරගෙන යන්නත් අමතක කරන්න එපා.